අද දවසේ අපි ටිකක් කල්පනා කරමුද බඩගින්නේ ඉන්නේ කෙනෙක් ගැන. කුසගින්න. කුසට ආහාරයක් නැතුව ලත වෙන අය පිළිබඳව පොඩ්ඩක් විමසිලිමත් වෙමුකෝ. කන්නට නෑ බොන්නට නෑ. එහෙම අය අපිට හම්බ වෙනවද? ජීවිතේ එහෙම අය ඕන තරම් ඉන්නවා. සමහර අයට කන්න නැති වුණාත් සමාජ ඉදිරියේ පෙනී හිටින්නේ නැහැ. හැබැයි යාචකයන් තමන්ගේ රස්සාවනේ කරන්නේ. ඒ යාචකයන් උදේ පාන්දර අවදිලා කරන්නේ ඒ රස්සාව. එතනදී අපිට තෝරා බේරා ගන්න බෑ මේ සැබෑ යාචකෙක්ද නැද්ද කියන එක අපි ඔක හිතනවා. හැබැයි අපි දන් දෙනකොට ඒකට අපිට අවශ්‍ය නෑ අපි මේ සැබෑ යාචකයෙකුටද දෙන්නේ නැත්නම් හරි පුද්ගලයාටද මේ මුදල් යන්නේ අපි දෙන මොකද්ද මේවා අපි ඇතුලෙන් තර්ක කරන්නට උනේ. Taman දෙන දේ දුන්න ඉවරයි. දැන් මේ කතන්දරේ අද ලියවිල්ල අපිට පවසන්නේ වචනේ පවසන්නේ කන්න නැති කෙනෙකුට බොන්න නැති කෙනෙකුට දුන්නොත් පසු කාලෙක ඔබට හිතෙනවා නැත්නම් ඔබට ඒක අනාවරණය වෙනවා අපිට දෙවියන්ගේ ඒ මතය අනුව දෙවියන්ගේ තීර්දුව අනුව ක්‍රිස්තුස් වහන්සේගේ නැවත පැමිණීමත් එක්ක අපෙන් අහන්න ගන්නවා මම පිපාසව සිටීමි මට බොන්න දුන්නේ මම සාගිනීව සිටීමි මට කන්න දුන්නේ මෙන්න මේ කතාව අපි පල්ලිවල දේ වචනේ තුල අපි ගොඩක් දුරට අහලා ඇති ටිකක් ගැඹුරින් හිතමු මේක වචනෙට විතරක් සීමා කරන්නේ නැතුව අද දවසේ අපිට පුළුවන් නම් අපේ ආහාර වේලත් එක්ක කන්න නැති කෙනෙකුට බෙදා ගන්න ඒක හරි ලස්සන දෙයක් වෙන්නේ. අද දවස් අපි තීන්දුව කරගමු අපි බොන්න නැති කෙනෙකුට අපි බොන්න දෙමු කන්න නැති කෙනෙකුට කන්න දෙමු අඳින්න නැති කෙනෙකුට අඳින්න දෙමු. නොයසේනම් පීඩිතව පත් වෙලා ඉන්න කෙනෙකුට අපි උපකාර වෙමු. අද වචනේ අපිට මතු කරලා දෙන මේ ක්‍රියාන්විතය මේ අභ්‍යාසය තුළ අපේ ජීවිතය වෙනස් කරගන්නට අපිට හැකියාව ලැබේ. අපේ සිතුවිලි එතනදී වෙනතකට යොමු වීම. ඒ ඊ타ත්ම වටිනා සිතුවිල්ලක් බවට පත් වීම. යහපත් දවසක් ඔබට අද. දෙස් පිටයි.